ඔබ දවසක් කියලා පිළිගන්නවද T-Kids with SM YouTube channel එකට. ඉතින් දෙමව්පියනි පුංචි දුවා දරුවනේ සුබ ආරංචියක් කියන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් ඒ තමයි ශිෂ්‍යත්ව විභාගයේ. ඒ කියන්නේ 2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්න පුංචි දුවලා පුතාලා මේ වෙනකොට තමන් විභාගයෙන් පාස්ද ෆේල්ද කියලා මේ වෙනකොටත් දන්නවා. නමුත් මොන පාසලටද තමන්ගේ ලකුණු ප්‍රමාණය ගැලපෙන්නේ කියන එක ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඉතින් මේ වෙනකොට අද 2025 අවුරුද්දේ 3 වෙනි මාසේ 14 වෙනිදා. ඉතින් අද දවස වෙනකොට ශිෂ්‍යත්ව විභාගයට පාසල් වලට යාමට අදාළ කරන කඩේම් ලකුණු නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේ තොරතුරු මම උපුට ගන්නේ Today News එකේ වෙතින්. 2024 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 6 ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩිම් ලකුණු නිකුත් කර ඇත. අද 14 සිට සිසුන්ට ලැබී ඇති පාසල්. මෙන්න මෙතන සඳහන් වෙලා තියෙනවා වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට දැක ගන්න බලා ගන්න පුළුවන්. ඔබගේ ලකුණු ප්‍රමාණයට අනුව මොන පාසලටද යාමට ඔයාට සුදුසුකම් තියෙන්නේ කියලා. ඉතින් 2024 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත් මෙම කඩේම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනස් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමයට පහසුකම් ඉදිරියේදී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත. ඉතින් මාර්ගගත ක්‍රමයට අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේක කියන විදිහට අභියාචනාව ඉදිරිපත් කිරීමට මොන වගේ කාල සීමාවක්ද දෙන්නේ කියලා ඉදිරියේදී දැනුම් දෙන බවත් සඳහන් කරනවා. සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය. ඉතින් ඔබ මේ දකින්නේ ඔබට පාසලකට යාමට සුදුසුකම් තිබුණා මොන පාසලටද ලකුණු ප්‍රමාණය කොච්චරද බලන්න කියන එක මෙන්න මෙතනින් ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ තාත්තේ මෙන්න මේ විදිහට තමයි පාසල මොකක්ද පාසල් අනුඅංකය තියෙනවා පාසල් සංවරණ අංකය තියෙනවා ඊට පස්සේ පාසලේ නම තියෙනවා ඊළඟට මේ පාසල අයත් ලිපිනය මොකක්ද ඊළඟට ඒ පාසලට යාමට
අවශ්‍ය කරන කඩේම් ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා මෙන්න මේ වගු තුනෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔබටත් ඔබේ අදහස් කමෙන්ට් බොක්ස් එකට එකතු කරන්න. තවත් මේ වගේම උණුසුම් පොතක් සමග නැවත මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.